අනිත්‍ය අයබෝවන් අදත් අරගෙන ආව රැකියා අවස්ථාව ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් නිකුත් කළ තියෙන රැකියා අවස්ථාවක් තමයි ඉතින් අද අරගෙන ආවේ. ජාතික මූලස්ථානයේ කොළඹ විසින් නිකුත් කළ තියෙන රියදුරු රැකියාව සඳහා වන තොරතුරු තමයි ඔන්න අද අරගෙන ආවේ. පහත සඳහන් ප්‍රතිලාභ හිමි වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මූලික වැටුප සමග විශේෂ දීමනා සහ අතිකාල දීමනා සේවක අර්ථ සාධක අලමුදා සහ සේවා නියුක්තික භාරකාර අලමුදා සමග සේවක සෞඛ්‍ය රක්ෂණයක් ප්‍රතිලාභ ලෙස මේ සඳහන් වෙනවා. ඉතින් ඔයාලට EPF ETF වගේම ඉන්ෂුරන්ස් එකකුත් මේ සඳහන් වෙනවා. ආම වශයෙන් සාමාන්‍ය පෙළ දක්වා උගත් අයෙක් නම් වර වාහන සඳහා රියදුරු බලපත්‍රයක් හිමි නම් මාර්ග ආරක්ෂක නීති රීති පිළිබඳ මනා දැනුමක් තියෙනවා නම් අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ඇති අයගෙන් ඉල්ලුම්පත් කැඳවන කියලා සඳහන් කරලා තියෙනවා. පත්වීම කොන්ත්‍රාත් පදනම මත තමයි බඳවා ගැනීම ලබන්නේ. සුදුසුකම් මත තෝරාගත් අයදුම්කරුවන් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනවා. නැවතී සේවය කිරීමට කැමැති අය විශේෂය කියලා දක්වලා තියෙනවා. ඔබගේ අයදුම්පත් අදාළ එම අංක සමග 2028 වෙනි දිනට හෝ එම පහත ලිපිනය සඳහා යොමු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මහලේකම් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය නම්බර 106 ධර්මපාල මාවත කොළඹ 7 යන ලිපිනයෙන් තමයි ඔබ මෙම අයදුම්පත නිකුත් කරන්න ඕනි. ඉතින් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් නිකුත් කරලා තියෙන රියදුරු රැකියාව පිළිබඳ විස්තර තමයි අද අරගෙන ආවේ.